මේක බුරුල්ල ගහ. බුරුල්ල ගහ අපි ගන්නවා මාත්‍යා කොළ පුතු ගන්නවා කැඩෙන්නේ දෙකකට. ඊට පස්සේ බුරුල්ල ගහේ මේ දී ඇතුලේ මදයක් තියෙනවා. මදේ සුදු පාට මදේ මඤ්ඤ කපුටි වගේ ඒක භාවිත කරනවා තැවිලි පොට්ටනි වලට. ලෙෂන් අන්තභාග වගේ දෙන්නුണ്ട് තැවිලි පොට්ටනට මේ බුරුල්ල මේකේ ඇතුලේ මද තියෙනවා. ඒ මදේ භාවිත කරනවා. ඊට පස්සේ දැන් අපේ නිගණ්ඨ වල තියෙනවා ඊරහඳ නොදුටු දළුද ගන්නේ කියලා. ඒකට ඊරහඳ නොදුටු දල්ල තමයි මේ බුරුල්ල ගහේ දල්ල. මේක පියප්පතක් වැටලේ වැඩිලා මේ වගේ දැන් ඔන්න පුපුරපුවම මේ දල්ල එනවා. ඒකට පොඩි දල්ල ඊරහඳ දකින්නේ නැහැ. ඒ නිසා නිගණ්ඨ වල තියෙනවා ඊරහඳ නොදුටු දළුද ගන්නේ කියලා. ඊළඟට ඔබතුමාලා විශේෂයෙන් කියන්නේ මම කලින් ඔය කියලා තියෙනවා මූණේ කුරුල්ලෑ කැලැල් ලප තියෙනවා නම් බුරුල්ල ගහේ ගෙඩි එළඟ තෙලෙන් අඹරලා ගාලා පැය 4ක් විතර මුණේ තියාගන්න ඕනේ. උඩ සම්පූර්ණයෙන්ම මේ මුණේ කැලල් කුරුල්ල සම්පූර්ණ හොද වෙනවා. බුරුල්ල ගෙඩි සමග රත්මලුත් දාලා අඹරලා ගෑවොත් ගොඩාක් හොඳයි. මේ අරාත්තේ තියෙන ඔබතුමාට බලන්න බුරුල්ල ගෙඩි මේ බුරුල්ල ගෙඩි එළඟ තෙලෙන් අඹරලා ගන්න ඕනේ මුණේ කැලල් සම්පූර්ණ නැති වෙනවා. රත්මල් ටිකක් දාලා ගෑවොත් අඹරලා කසන එක නැති වෙනවා. ඒ නිසා ගොඩාක් වටිනාකමක් තියෙනවා. ඒතකොට බුරුල්ල ගහේ ලී අපි කුඹුරේ පෝරු ගන්න හරක් බානට පෝරු ඇදුරට ගන්නවා බුරුල්ල ගහේ ලීය.